මේ සූදානම පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 මම මහේෂ් සේනාරත්න. මම තෙලින් නදීෂා රණසිංහ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. ජාව කච්චේරියෙන් හමු වූ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව CID හිටපු ඇමති ජීඑල්ගෙන් ප්‍රශ්න කරයි. නිදහස් පක්ෂ නියෝජිතයින්ට කුලියාපිටියේදී හා හක්මනදී හූහඬ. අගමැතිට ජනපතිව නොමග යැවිය හැකි වුවත් තමන් නොමග යැවිය නොහැකි බව ලාල්කාන්ත කියයි. ජනතා මුදලින් පෞද්ගලික නිවසක් ඉදිකිරීම ගැන දකුණු අප්‍රිකානු ජනපති ජනතාවගෙන් සමාව ඉල්ලයි. යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේ නිවසකින් සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවුණු ලැබුවා. එහිදී පැය දෙකකට ආසන්න කාලයක් ජීල් පීරිස් මහතාගෙන් ප්‍රශ්න කර තිබුණා. දවසේ පුවත හිටපු අමාත්‍ය ජීල් පීරිස් මහතා පසුගියදා චාවකච්චේරිය ප්‍රදේශයෙන් හමු වූ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ අද පෙරවරු 10ට පමණ. ඔහු සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් රහස් පොලිස් මුලස්ථානය වෙත පැමිණියා. අද ඇවිදින මන්ත්‍රීරු රජයේ දේපල වනසපු අයට කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇසින්දුටු සාක්ෂි තියෙනවා පුද්ගලයෙක්ව හප්පගෙන ගියා කියලා රජයේ අමාත්‍යවරයෙක් ඔහු අත්අඩංගුවට ගැනීමක් උසාවියට ඉදිරිපත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ආණ්ඩුවේ බලධාරීන්ට බලවතුන්ට එක විදියකට නීතිය ක්‍රියාත්මක වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලවේගයන්ට එරෙහිව නීතිය තව ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. මේකට තමයි යහපාලනය කියලා කියන්නේ. රජය මතු කරන තර්කය තමයි දැන් බෝම්බ අහුවෙච්ච ගමන්ම කොහොමද මේක දැනගත්තේ කියලා මේක වැල්ලවත්තට ගේන්න දිනවා කියලා. සංනිවේදන මාධ්‍යවල දියුණුවත් එක්ක තොරතුරු බොහොම වේගෙන් ගලාගෙන එනවා. මේක ඉතින් තීරුම් ගන්න ඥානයක් නැත්නම් ආණ්ඩුවයට අපිට කියන්න වෙන්නේ ආණ්ඩුව එළේ යතින් ඉන්නේ ගල් යුගයේ කියලා. අනිත් අතිනුත් මන් දන්නේ නැහැ ගල් යුගයේද කියලා. ආරක්ෂක ලේකම්තුමා කිව්වා මේ මහින්ද මහත්තයාගේ රාජ්‍ය කාලෙත් මේවා හම්බුණා කියලා. දැන් අත්අඩංගුවටපත් වෙච්ච පුද්ගලයා කියනවා මේ බඩු මුට්ටු ටික තියාගෙන එයා හිටියේ මාළු අල්ලන්න යන්න කියලා. ආරක්ෂක ලේකම් කියනවා මේ මරාගෙන මැරෙන ජැකට් වලට සහ පුපුරුන් ද්‍රව්‍ය වලට පරණ බඩු මුට්ටු කියලා. මං අහනවා පරණ බඩු මුට්ටු ටික හම්බුනේ පරණ බඩු කඩේකින්ද කියලා. පරණ බඩු මුට්ටු කියලා කියන්නේ මේ රටේ ජීවිත බිලි ගැනීමට තිබෙන උපකරණ. එතකොට මේවා පරණ බඩු කියලා සරල කොට දක්වලා මේ මගින් දිරි ගන්නවන්නේ කාවද? නිවසකට ගන්නේ නැහැ. Taman යම්කිසි ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා නෙවෙයි නම්. ඇත්තටම ආණ්ඩුව කරන්න ඕනේ අත්අඩංගුවට ගත්තු පුද්ගලයාලා හරහා මේකේ ජාලය හොයාගෙන යන එක. ඒ වෙනුවට අද මේවා අනාවරණය කරන දේශපාලන නායකයන් පිටිපස්සේ බඩ ගන්න එක තමයි ආණ්ඩුව කරන්නේ. රජය මගාරින ප්‍රකාශයක් තමයි ආරක්ෂක ලේකම්තුමාලා කරලා තිබෙන්නේ. ජාත්‍යන්තරවත් ඊටාම වැදගත් මෙවැනි මරාගෙන මැරෙන කල්ලිවල ක්‍රියාව. ඊටාම බොළඳයි මේ ක්‍රියාව. ආණ්ඩුව මෙච්චර බංකොලොත් වෙලා තියෙනවා නම් දැන් ඉතින් ආණ්ඩුව ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ශ්‍රමදාන කටයුත්තක් සඳහා මතුරු මර්ධනයට දුම් ගැසීමක්ද සිදු වූ අතර මාධ්‍යවේදීන් ඒ පිළිබඳවද දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කළා. දුම් අනිපාරෙන් පටන් ගන්න තියෙනවා දුම් ගහන්න දැන්. C4 බෝම්බ මේ ආණ්ඩුව දකින්නේ බඩු මුට්ටු වගේ නම් යුද්ධ කාලේ හැම මේ ආරක්ෂක ලේකම් සහ මේ ආණ්ඩුව හිටියනම් සමහර විට සෙල්ලම් ප්ලේන් ගියා කොළඹට. කොළඹ බලන්න වෙසක් බලන්න ආව ගියයි අර LTT ක්‍රස්තවාදී බෝම්බ දාන්න ආපු ගුවන් යානා. අමාත්‍ය මණ්ඩලෙ ඉන්නවනේ පෞද්ගලික මොකද බුද්ධියංශ තියෙනයි. ඉතින් ඒ අඥා ලහන්න කොහොමද පෞද්ගලික බුද්ධියංශ පටන් ගත්තේ කියලා. ඒ ඇත්ත ඇවිල්ලා රත්තරන් හංගලා තැන් කියලා දැන් මන්තිරු හාරනවා රත්තරන් තියනවා කියලා. ලැට් වලවල් හාරනවා රත්තරන් තියනවා කියලා. ඉතින් ඒව ගැන අඥා ලහන්නකෝ. මේව ගැන එතුමා රඟපාන්නේ කවට රංගනයක්. CLට පුළුවන් ද රතින්ද්‍රපත්තු කරන්න. එතුමාට තියෙන ප්‍රශ්නේ ඒකයි. CLට පුළුවන් ද බෝම්බයක පිපිරෙන කොටස තෝරගන්න අනිත් කොටස. මේ අගමැතිවරයෙක්ද? මට කියන්න තියෙන්නේ ඔබ බෝම්බ ගැන දන්නේ නැහැ. හැබැයි පිපුරුණු බෝම්බයක කෑලි තාම වගේ පෙනැල්ලේ තියෙනවා. ඒගොල්ලෝ අහුවද බුදුමාගේ කොහොමද බුදුමා දැනගත්තේ හැම පත්තරේකම තියෙන වැල්ලවත්ත හෙඩ්ලයින් ගාලා තියෙනවා. දැන් මේ පත්තරවල තියෙන යම් කරුණු නේ. ඒවා උතලා තිබුණේ අලුත් පත්තරවලින් අවුරුදු 7ක් පරණ පත්තරනේ සමහර ඒවා ගහලා තිබුණයි කියලා වැල්ලවත්ත කියලා. ඒ මොනවද මේ මහෙන් ප්‍රශ්න කරන්න දෙයක් නැහැනේ. ඒතකොට එහෙනම් කොහොමද හෙටිආරච්චි දන්නේ මේක කිසිසේත් LTT එකට සම්බන්ධ දෙයක් ළඟදී සිදුවෙච්ච දෙයක් නැහැ කියලා ඉතින් එයාගෙන් අහන්න ඕනේ. දැන් අද දිනමිනේ පත්තරේ තියෙනවා සිවාජලිංගම් කියනවා මේ LTT නෙවෙයිලු මේ වෙන මොනවා හරි දෙයක්. ඉතින් එයා පෞද්ගලිකව ඒ කරුණ දන්නවා නම් එයාව මේ කැඳවන්නේ නැත්තේ මේක සම්පූර්ණ පක්ෂග්‍රාහී රටේ ආරක්ෂාවට හෙන ගැහුවත් අගමැතිතුමාට ප්‍රශ්නයක් නැහැ. අගමැතිතුමා කවට චරිතය.
මේ අතර චාව කච්චේරියෙන් හමු අවි ආයුධ පිළිබඳව තමන් කළ ප්‍රකාශය ඇතමුන් සාබාධ ලෙස අර්ථකථනය කර ඇති බව පවසමින් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. තමන් දක්ෂ ආරක්ෂක නිලධාරීන්ගේ හැකියාවන් අව탁සීරු නොකළ බව සඳහන් කරන ආරක්ෂක ලේකම්වරයා රටේ ආරක්ෂාව සම්බන්ධ කටයුතුවලදී විනිවිද භාවය අනර්ථකාරී විය හැකි බවද පෙන්වා දෙනවා. තමන් අදාළ සිද්ධිය සැහැල්ලු කරනු පෙන්වූ බවත් සංවේදී ආරක්ෂක තොරතුරු අනිසි ලෙස ප්‍රචාරය කිරීම සුදුසු නොවන බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. දවසේ පුවත තාලෙට ගීරියක එක්ක මුරුතැන්ගෙට මයික්‍රෝවේව් එකක් රුපියල් 69990කට සිංහගිරි වෙතින්. වත්මන් ආණ්ඩුව දකුණේ ජනතාවට නැවත වරක් බෝම්බ බිය ඇති කිරීමේ වාතාවරණයක් නිර්මාණය කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස රජයට බල කරමින් මිනුවකොට ප්‍රදේශයේ පැවති මහජන අත්සන් ලබා ගැනීමේ වැඩසටහනකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස රජයට පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර තිබෙන අත්සන් දසලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනේ එක් අදියරක් අද මෙලෙස මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පැවැත්වුණා. වර්තමාන ජනාධිපතිතුමා දේශපාලන සංහිඳියාව ඇති කරන්න හදනකොට එතුමාව ඝාතනය කරන්න හදපු කුමන්ත්‍රණයක් කියලායි කියන්නේ. අපි දන්නවා ඝාතනය කරනකොට LTT එකට එයාට උදව් කරා දෙන්නේ නැති කියන එක අදාළ වෙන්නේ නැහැ. ප්‍රේමදාස මහත්තයා ආයුධ දුන්නා LTT එකට. ඒක මුළු රටම දන්නවා. හැබැයි එතුමාවත් ඝාතනය කරා. ඒ නිසා ත්‍රස්තවාදයට කවුරුත් එකයි. හැබැයි ත්‍රස්තවාදීව පෝෂණය කරන්නේ උතුරේ අන්තවාදී දේශපාලන පක්ෂවල නායකයෝ. ඒ අය ඉන්නේ අද මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා අකමැතිවරයාගේ තුරුලේ කියන එක අපි බය නැතුව කියනවා. ඒ නිසා තමයි ඔවුන්ට මේ තත්ත්වය ඇති කරන්න පුළුවන් උනේ. නැවත වතාවක් දකුණේ බෝම්බ බිය ඇති වෙන්න අද පටන් අරන් තියෙනවා මේ ආණ්ඩුව නිසා. ඒ නිසා තමයි අපි කියන්නේ ආණ්ඩුවට වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න. මේ අතර බස්නාහිර පළාත් මන්ත්‍රී සංසදය අද කළුතරදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජී.එල්. පීරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ජී.එල්. පීරිස් ඇමතුමා ප්‍රකාශයක් කළා මාධ්‍ය හමුවකදී එතුමාව CID එකට ගෙනියලා අද ප්‍රශ්න කරනවා. අපි කියනවා එතුමාව ප්‍රශ්න කරනවා නම් රෙජිනෝල් පුරේ ආණ්ඩුකාරතුමා කිව්වා මේ ඇඳුම් කට්ටලේ ගෙනාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මරන්න කියලා. එතුමාගෙන CID එක ප්‍රශ්න කරන්න මේක මහා සාධාරණ සැකයක් මිනිසුන්ට මහ ජනතාවගේ ආරක්ෂාව සැපයීමේ කටයුතු කරන්න කියලා අපි මේ රජයෙන් අවධාරණයෙන් ඉල්ලා සිටිනවා. කුලියාපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බලමණ්ඩල රැස්වීම අතරතුර අද ඊට එක්ව සිටි මහජන නියෝජිතයින්ට පාක්ෂිකයින් විරෝධය පළ කළේ හූහඬ නගමින්. මේ අතර අමාත්‍ය ලක්ෂ්මණ අපා අබේවර්ධන මහතා සංවිධානය කර තිබූ හක්මන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල රැස්වීමට විරෝධය පළ කරමින් පිරිසක් අද හක්මන නගරශාලාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. හක්මන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක අමාත්‍ය ලක්ෂ්මණ අපා අබේවර්ධන මහතා සංවිධානය කර තිබූ ආසන බලමණ්ඩල රැස්වීම පැවැතුනේ හක්මන නගරශාලාවේදී. ලක්ෂ්මණ අපා අමාත්‍යවරයා නගරශාලාවට පැමිණෙන අවස්ථාවේදී පිරිසක් ඊට විරෝධය පළ කළේ මෙලෙසින්. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එනකොට කවුද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වැඩ කරේ? ඔය අද ඉන්න කෙරුම්කාරයෝ කවුරුවත් වැඩ කරාද? පක්ෂේ සංවිධායකවරු වැඩ කරේ නැහැ. පෝස්ටර් රැඳයට තිබුණේ. අපි දැක්කා මේ මැතිවරණ කරපු හැටි. ආසන සංවිධායකලා වැඩ කරේ නැහැ. තමන්ට මෙම රැස්වීමට සහභාගී වීමට ඉඩ ලබා නොදුන් බවට පවසමින් හක්මන නගරශාලාව ඉදිරිපිටට රැස් වූ ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. මෙහිදී විරෝධතාකරුවන් නගරශාලාවට ඇතුළු වීමට උත්සාහ කිරීම පොලිසිය වළක්වනු ලැබුවා. අපිට ඕනේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවක්. මේ ආණ්ඩුවක් ගොවියා කෑවා. නිරන්තර කෑවා. ලක්ෂණ මොකද? ලක්ෂණ 42000 මේ අතර කුලියාපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා සභාව අමතමින් සිටියේදී සභාවෙන් දැඩි විරෝධය පළ වුණා. අවුගේ ජනාධිපති මැතිවරණ අපි අවුරුදු දෙකක් කලින් මැතිවරණයට එළඹුණා. නමුත් අපේ අවාසනාවකට අපිට මේ මැතිවරණයේ ජයග්‍රහණය කරන්න බැරුණා. මෙන්න මෙතනදී අපිට මේ මැතිවරණය බොහොම හොඳයි සහෝදරවරුනි. ඔබ හූ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිනිස්සුන්. මේ කාරණේ කියන්න දෙන්න. ඒ නිසා ඒ විදිහේ
මෙම රැස්වීම සංවිධානය කළ කුලියාපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක වයිඹ පළාත් සභා මන්ත්‍රී අතුල විජේසිංහ මහතා තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වුණේ මෙලෙසින්. මට විනාඩියක් දෙන්න. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි දෙකට බෙදලා මේ මරා ගන්න එකෙන් වාසිය යන්නේ UNP එකට.